මේ අරන් එන්නේ කොපි වීඩියෝ සීරීස් එකේ අපේ ඊළඟ එපිසෝඩ් එක. මේකදී අපි ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයි PHP සහ MySQL කනෙක්ෂන් සම්බන්ධව තියෙන queries සහ ඒවා රන් කරන ආකාරය. මොකද හේතුව A level ICT අපේ පාස් පේපර්ස් ගත්තම සාමාන්‍යයෙන් ඕක අහන්න ගන්නේ 2019 ඉඳලා 19 20 21 22 ඔය වගේ නිව් සිලබස් එකේ ආපු බහුතරයක් පාස් පේපර්ස් වල ස්ට්‍රක්චර්ඩ් එකේ අපේ වෙබ් ඩෙවලොපින් පාඩමේ සාමාන්‍යයෙන් අන්තිම ප්‍රශ්න විදිහට වෙබ් ඩෙවලොපින් වලින් අහන අන්තිම අණු කොටස විදිහට සාමාන්‍යයෙන් මේ PHP වලින් තමයි PHP වල මේ DBMS කනෙක්ෂන් වලින් තමයි ප්‍රශ්න ඇහුවේ. ඔක ගොඩාක් කට්ටියට අමාරුයි කියලා කියනවා. හැබැයි ඇත්තටම ඒක අමාරු නෑ. හරි අභ්‍යන්තරයට හරි විදිහට ඉගෙන ගත්තොත් අමාරු නෑ. ඔන්න ඉතින් මම අද පෙන්නන්න යන්නේ ඒ කතාව. මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ PHP එකයි DBMS එකයි අතර කනෙක්ෂන් කියලා කියන්නේ. මේකදී මූලිකවම වෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. මේ ක්ලයන්ට් කියලා කියන්නේ අපේ කම්පියුටර් එක. අපි දන්නවා වෙබ් සර්වර් එකක් තියෙන්න ඕන අනිවාර්යෙන් මේ සර්වර් සයිඩ් ස්ක්‍රිප්ටිං ලැන්ග්වේජ් එකක් රන් වෙන්න. උදාහරණයකට අපේ සිලබස් එකේ තියෙන PHP වගේ ලැන්ග්වේජ් එකක්. ඒතර PHP ෆයිල් එක අපි ඉන්ක්ලූඩ් කරන්නේ අපේ වෙබ් සර්වර් එක ඇතුලේ. එතකොට මෙයා රන් වෙන්නේ වෙබ් සර්වර් එක ඇතුලේ. අපි ක්ලයන්ට් විසින් රික්වෙස්ට් එකක් දුන්නම මේක ඇතුලේ තියෙන PHP විසින් මේ data ටික process කරලා අපිට response එකක් HTTP ආකාරයෙන් ලබා දෙනවා. ඒක අපි දන්නවා. ඒ වගේම data input කරන්න අපි පාවිච්චි කරනවා HTML forms. HTML forms වලිනුත් මේ PHP handling කරන හැටි දැනගන්න ඕනේ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට බලන්නම් එහෙම වීඩියෝ එකක් හදලා දාන්න අනිවාර්යෙන්. ඒකත් ගොඩක් කට්ටියට අමාරුයි කියන පාර්ට් එකක්. මේ ඊට පස්සේ දැන් අපි මේ PHP එකේ ඇතුලේ ඉඳන් අපි දැන් කරන්න යන්නේ අපි කනෙක්ට් වෙනවා ළමයි අපේ DBMS එකට. අපි මෙතනදී පාවිච්චි කරන්නේ සිලබස් එකට අනුව MySQL කියන database management system එක. මේ ලෝකේ එක DBMS තියෙනවනේ. MySQL, PostgreSQL, SQL Server, SQLite. ඒව අතරින් අපි පාවිච්චි කරන්නේ MySQL කියන DBMS එක. ඒක ඇතුලේ තියෙනවනේ databases, දත්ත සමුදාය. දැන් අපි කරන්න යන්නේ PHP එකේ ඉඳන් මෙන්න මෙහි DBMS එකට access කරලා මේකේ data වෙනස්කම් කරන්න තමයි යන්නේ. මූලිකවම අපේ සිලබස් එකේ කතා කරන්න තියෙනවා queries විදිහට data create කරන හැටි කතා කරන්න ඕනේ. ඊට පස්සේ කතා කරන්න ඕන data insert කරන හැටි. ඊට පස්සේ select කරන හැටි. update කරන හැටි. සහ delete කරන හැටි. මෙන්න මේ basic queries ටික තමයි කරන හැටි අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපේ A level syllabus එකේ. එතකොට මතක තියාගන්න හැම වෙලේම අපි PHP එකෙන් මේකට කනෙක්ට් වෙද්දී පාවිච්චි කරනවා ප්‍රධාන පියවර දෙකක්. මේ පියවර දෙක හරියට ඔලුවට දාගත්තා නම් වැඩේ කොට. පළවෙනි පියවර තමයි කනෙක්ෂන් එකක් නිර්මාණය කිරීම. දෙවෙනි පියවර තමයි query එක run කිරීම. කනෙක්ෂන් නිර්මාණය කිරීම, query එක run කිරීම. මේ වැඩ දෙකෙන් තමයි අපි මේ වැඩේ කරන්න යන්නේ. ඉතින් මේ වැඩේ කරන්න අපිට setup එක විදියට ඕන වෙනවා. ඔයාලගේ සිලබස් එකේ ටීචර්ස් ගයිඩ් එකේ රෙකමන්ඩ් කරන්නේ development environment එකක්. උදාහරණයකට WAMP, XAMPP, LAMP වගේ එකක්. අපිට WAMP ලේසි නිසා අපි WAMP server එක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. WAMP ගත්තම මේකේ තියෙනවා Windows, Apache, MySQL, PHP. අපිට මේ වැඩේ කරන්න අවශ්‍ය tools ඔක්කොම ටික මේක ඇතුලේ තියෙනවා. Apache කියලා කියන්නේ web server එක. මෙන්න මේක. MySQL කියලා කියන්නේ මේ DBMS එක. PHP කියලා කියන්නේ PHP language එක.
අපිට ඕනේ නම් මේව වෙන වෙනම රන් කරන්න පුළුවන්. ඒක කරදරයි A level ළමයෙක් විදියට ඔයාලා මේ වගේ development environment එකක් use කරා නම් වැඩි ලේසි. හරි. එතකොට ඔයාගේ කම්පියුටර් එකම තමයි client බවට පත් වෙන්නේ. ඔයාගේ කම්පියුටර් එකමයි server එක බවට පත් වෙන්නේ. මේ වැඩ දෙකම කරන්නේ ඔයාගේ තනි කම්පියුටරේ. ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ code editor එකක් ඕන. මේ වැඩේට මම පාවිච්චි කරන්නේ Sublime Text එක. මොකද මේක ලයිට් වේට් සහ ඉක්මනින් කෝඩ් අපිට ටයිප් කරන්න පුළුවන් ලේසි. ඒ වගේම ඉන්ටර්ෆේස් එක හරිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙච්ච කෝඩ් එඩිටර් එකක්. ඔයාලට ඕන නම් VS Code වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන් ඇඩ්වාන්ස් වැඩවලට. නැත්නම් Notepad එක හරි Notepad++ හරි කැමති ඕනම කෝඩ් එඩිටර් එකක් යූස් කරන්න පුළුවන්. හරි. right. දැන් අපි බලමු මොකක්ද අපිට කරන්න තියෙන්නේ. මම කියවනේ වැඩ දෙකක් තියෙනවා. කනෙක්ෂන් එක බිල්ඩ් කරන එකයි query එක එක්සිකියුට් කරන එකයි. මේ හැම කෝඩ් එකක්ම අපේ සිලබස් එකේ අපිට ඉගෙන ගන්න තියෙනවා ආකාර දෙකකින්. එකක් තමයි object oriented method එක, අනිත් එක තමයි procedural method එක. object oriented එකේදී අර classes, objects ඒ සංකල්ප වලින් වැඩේ කරන්නේ. procedural එකේදී ක්‍රියාවලිය යන විදිහට තමයි අපි වැඩේ කරන්නේ. process. හරි. right. ඉතින් අපි මුලින්ම බලමු කනෙක්ෂන් එකක් බිල්ඩ් කරන හැටි. ඔන්න මම දාලා තියෙනවා object oriented programming වලදී කොහොමද කරන්නේ, procedural වලදී කොහොමද කරන්නේ කියලා. එකම දෙයයි තියෙන්නේ. බලන්න මේ රටාව හරියට තේරුම් ගත්තා නම් ලේසි. හරි. object oriented එකේදී කනෙක්ෂන් එකක් හදන්නේ මෙන්න මෙහෙමයි. $con කියලා දානවා. මේක අපි කැමති ඕනම විචල්යක්. ඊට පස්සේ new MySQL i පාවිච්චි කරලා තමයි අපි කනෙක්ට් කරන්න කියන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ ෆන්ක්ෂන් එකේ වරහන් ඇතුලේ අපි ආගියුමන්ට්ස් විදිහට දෙනවා, වැලියුස් විදිහට දෙනවා පිළිවෙලට මුලින්ම host එක. ඊට පස්සේ කමාවක් දාලා user name එක. ඊට පස්සේ කමාවක් දාලා password එක. ඊට පස්සේ කමාවක් දාලා database name එක. හරිද? ඊළඟට procedural method එක. මේකෙදී අර විදිහමයි චූටි වෙනසක් වෙන්නේ. මේ බලන්න මෙතන new MySQL i මෙතන තියෙන MySQL i connect. අර values ටික අර විදිහටම දෙන්න තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. මොන මම කරලා පෙන්නන්න. මුලින්ම ඔයාලා WAMP එක install කරාට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕන මෙතන search කරන්න WAMP server කියලා. ඊට පස්සේ WAMP එක app එක open කරන්න. open කරාට පස්සේ මෙන්න මෙතන චූටි icon එකක් වැටේවි අන්නාසි කැලලක් වගේ. ඕක තමයි WAMP server එක. මේකේ තියෙන දේවල් ටික මම ඉක්මනට කියාගෙන යන්නම්. මේක තමයි local host එක. මේක තමයි අපි PHP file එක run කරන්නේ. PHP myadmin අපිට දැනට ඕන වෙන්නේ නැහැ. මේ www directory එක click කරාම open වෙනවා folder එකක්. මේ folder එක ඇතුලේ තමයි අපි අපේ PHP file ටික ගබඩා කරන්නේ. ඊළඟට ගත්තම මෙතන PHP තියෙනවා. MySQL අපිට ඕනනම් console එක launch කරන්නත් පුළුවන්. Apache web server එක තියෙනවා. හරිද? right. ඊට පස්සේ මම පෙන්නන්නම් Sublime text එක. මේ තියෙන Sublime text එක. ඔයා PHP code එකක් run කරන්න කලින් අනිවාර්යෙන් මෙතන මේ යටම කොනේ plain text කියන එක click කරලා ඔයා select කරන්න මෙතන පහළටම ගිහිල්ලා PHP කියන එක. PHP යටතේ සාමාන්‍ය PHP select කරන්න. right. දැන් ඔයාට මේකේ code කරන්න පුළුවන් PHP codes. හරිද? right. මම මුලින්ම අපි connection build කරන code එක run කරමුකෝ. මම දාලා තියෙනවා procedural සහ object oriented විදියට connection එක build කරන හැටි. right. මුලින්ම මම PHP වල object oriented පැත්තට යන්න. හරි. මේ code එකේ ගත්තම මූලිකවම මේ code එකේ කරලා තියෙන්නේ මෙන්න මේකයි. මෙතන මම variable තුනක් හදලා තියෙනවා. ඒ variable තුනට මම දාලා තියෙනවා server name එක කියලා variable එකකට දාලා තියෙනවා local host. මම මෙහෙම local host දාන්න හේතුව තමයි මගේ computer එක ඇතුළේමයි මගේ web server එක run වෙන්නේ. එහෙම නැත්නම් ඔයා මෙතන දෙන්න ඕන server එකේ IP එක.
ඊට පස්සේ user name එක මෙතනට මම root කියලා දෙන්නම්. ඊට පස්සේ password එකට මම password එකක් දීපු නැති නිසා his quotation එකක් දෙන්නම්. ඊළඟට මෙන්න දැන් connection එක හදන part එක මේ තියෙන්නේ new mysqli කියලා. ඒතර මේකෙන් වෙන්නේ මෙන්න මේ values ටික පාවිච්චි කරලා connection එකක් හදලා ඒක පවරනවා con කියන විචල්යට. එතකොට එතනින් පස්සේ ඉඳලා con කියන විචල්ය ඇතුලේ තියෙන්නේ අපේ connection එක. ඒක තමයි කතාව. right. එතකොට server name එක, user name එක, password එක අපිට ඕන නම් database එකේ name එක දෙන්නත් පුළුවන්. හරිද? right. එතකොට මේ variable තුන තමයි මම මෙතන call කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට direct values ටික call කරන්නත් පුළුවන් මෙතන. server name කියන විචල්ය වෙනුවට ඔයාට ඕන නම් සගලවරහන් මේ quotation ඇතුලේ local host කියලා දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවනේ variable use කරාම ඒක වඩාත් කාර්යක්ෂමයි කියලා. නේ? හරි. ඊට පස්සේ මේ පල්ලෙහා පාර්ට් එකෙන් කරන්නේ connection එක run වුණාද නැද්ද කියලා බලනවා. ඒකට අපි if එකක් දාලා $con කියන විචල්ලේ ඒ කියන්නේ connection එකේ connect error එකක් තියෙනවද බලනවා. මේක true නම් connect error එකක් තියෙනවනේ. මේක true වුණොත් connect error එකක් තියෙනවනේ. error එකක් තිබ්බොත් අපි die function එකෙන් කියනවා connection එක නවත්තලා error එක print කරන්න කියලා. එතකොට මේ die function එක run වුණාට පස්සේ පල්ලෙහා තියෙන කිසිම code එකක් run වෙන්නේ නැහැ. සමහරක් විට මේ if එක true උනේ නැත්තම් එහෙම උනේ නැත්තම් අන්න echo කරන්න කියනවා connected successfully. ඊට පස්සේ connection එක close කරලා දානවා. හරි. connection එක build කරා, connection එක check කරා, connection එක close කරා. ඔන්න ඔය ටික තමයි connection එක සම්බන්ධයෙන් තියෙන codes ටික. right. අපි දැන් run කරලා බලමු. ඔන්න මම control S එක ඔබලා save කරනවා. save කරද්දි මතක ඇතුව මෙන්න මේ vamp එකේ www folder එකේ මතකෙන් save කරන්න. හරිද? ඔයාට folder එකේ path එක හරියට මතක නැත්නම් ඔයා මෙන්න මෙහෙම වැඩක් කරන්න. මෙන්න මෙතන තියෙනව නේද www path එක directory එක. ඒක ගන්න. ඒක අරගෙන මේ උඩ තියෙනවනේ link එක. ඔක click කරලා control C එක ඔබලා copy කරගන්න. copy කරගෙන දැන් මේක save කරන්න යන්න. save කරද්දී ඔයාට location එක දන්නේ නැත්නම් මෙන්න මෙතන control V එක ඔබලා paste කරන්න location එක. ඊට පස්සේ අර folder එකට ඔයාව වැටෙනවා. දැන් මම මෙතන new folder එකක් හදලා මේකේ දාන්නම් PHP DBMS connections කියලා. ඕක ඇතුලේ මම මුලින්ම මේ ෆයිල් එකට නමක් දෙනවා connections කියලා. දැන් ඔන්න මම ඒක save කරනවා. හරි. දැන් අපි මේක run කරලා බලන්න ඕන. ඒක run කරන්න නිකන් ඔයා web browser එකෙන් ගියාට හරියන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ vamp එකට ගිහිල්ලා local host එක click කරන්න. එතකොට open වෙනවා local host එක. මෙන්න මේ local host එකේ පහළට ගියාම ඔයාට පෙන්නනවා ඔයා හදපු folders ටික project ටික. අපි දැන් යන්න ඕන PHP DBMS connections. ඒකේ වැටෙනවා ඔයා open කරපු file ටික. එතනින් මම connections.php file එක open කරන්න. connection එකක් හැදුනොත් අපිට ප්‍රතිදානය වෙන්න ඕන successfully. connection එක හැදුනේ නැත්නම් connected fail කියලා එන්න ඕන. අපි දැන් බලමු. connected successfully. ඒ කියන්නේ connection එක හැදුනා. හරිද? right. ඊට පස්සේ procedural එක. procedural එකෙත් ඒත් එහෙමයි කිසි වෙනසක් නැහැ. එකම දේ තියෙන්නේ මම ඒ කෝඩ් එකක් අර ෆයිල් එකටම දාලා රන් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ බලන්න. එකම දේ තියෙන්නේ. පේනවද? වෙනසකට තියෙන්නේ මෙතන mysqli connect කියලා තියෙනවා. connection එක check කරන්න if එකට අපි දාලා තියෙන්නේ $con ගේ not ද කියලා.
ඒ කියන්නේ ඩොලර් con fail වුණොත් මේක false වෙනවා. connection එක fail වුණොත් මේක false. false එක not වුණාම ඒක true වෙලා if එක ඇතුළට යනවා. හරිනේ ඉතින්. connection එක false කියන්නේ connection එකක් නැහැ. connection එකක් නැත්නම් connected fail කියලා නෙන්න ඕන. if එක ඇතුළට ගියේ නැත්නම් connected successfully කියලා වැටෙනවා. ඊට පස්සේ connection එක close කරනවා. අර විදිහමයි. connection එක හැදුවා, connection එක check කරා, connection එක close කරා. එකම කතාව. right. දැන් මම මේක save කරලා control S ඔබලා save කරලා අර විදිහටම මගේ local host එකට ගිහිල්ලා පොඩ්ඩක් refresh කරලා ආයෙ click කරනවා ඒක. මෙතන error එකක් එනවා username password වැරදි කියලා. හරිනේ. ඒකට හේතුව මම username එකට username කියලානේ තියෙන්නේ. මම ඒකටත් දෙන්න ඕන root ට password එකක් නැති හින්දා his quotation එකක්. දැන් run කරමු. connected successfully. right. දැන් ඊළඟට බලමු කොහොමද මේ code එකක් execute කරන්න කියලා. code එකක් execute කරන්නත් අර විදියටම double OP වල සහ procedural method දෙකේම ක්‍රම දෙකක් තියෙනවා. මේ code එක හරියට පාඩම් කරගත්තා නම් වැඩේ ගොඩ. මේකෙදි double OP වලදී අපි කරන්නේ $con කියන අපි හදපු connection එක අරගෙන ඉරි කෑල්ලකුයි greater than sign එකයි ලියලා query කියලා දාලා ඒ function එක ඇතුලේ අපි ලියනවා අපේ SQL query එක. ඉතින් මෙන්න මෙතනට අපි ලියන්නේ අපේ මේ කළ යුතු කාර්යයට අදාළ මොකක් මොහො query එක. create කරනවා නම් ඒක. insert කරනවා නම් ඒක. අන්න ඒ query එක ලියන්න තියෙන්නේ. මේක ඇතුලේ. ඊළඟට procedural එකේදී MySQL execute කියන function එක ඇතුලේ එක value එකක් විදිහට අපි ලියනවා connection එක. තව value එකක් විදිහට ලියනවා අපේ query එක. හරි. මම චූට්ටක් මතක් කරලා දෙන්නම් DBMS queries ටික. syllabus එකේ අපිට තියෙන්නේ මෙන්න මේ queries ටික PHP වලින් run කරන හැටි විතරයි. හරි. queries මම එකින් එක run කරන්න මම මෙතන අපේ WAMP server එකේ MySQL console එක මම open කරනවා. console එක උඩ ඔයා ගහලා තියෙන enter කරලා තියෙන password එක දුන්නා නම් හරි. මම දැනට password එකක් දීලා නැති නිසා මම enter එක ඔබනවා. මට console එක load වුණා. හරිද? දැන් මම මෙතන මගේ SQL code ටික type කරනවා. එතකොට මගේ database එකේ එක part එක run වෙනවා. අපි මුලින්ම බලමු create statement එක. create statement එකෙන් කරන්නේ database එකක් හෝ table එකක් create කරන එක. ඒක තමයි මේකේ අරමුණ. database එකක් හෝ table එකක් create කරන එක. database එකක් create කරනවා නම් හරි ලේසි. create database කියලා ලියලා database එකේ නම ඉස්සරහින් දෙන්න තියෙනවා. table එකක් create කරනවා නම් මුලින්ම අපි කියන්න ඕන use කරන්න ඕන database එක. ඒක කියන්නේ අපි පාවිච්චි කරනවා use schooldb. ඒ කියන්නේ අපි කලින් හදපු database එකේ නම. එතනින් පස්සේ create කරන්නත් අර විදිහමයි create table. ඊට පස්සේ table එකේ නම. table එකක් හදද්දි විතරක් table එකේ නමට අමතරව තව දේවල් කීපයක් දෙන්න තියෙනවා. මේ තියෙන මේ දේවල් ටික. හරි ලේසි මේ කැලලක්. මේ කැලලේදී අපි මුලින්ම දෙන්නේ column name එක. ඊට පස්සේ අපි දෙනවා data type එක. ඊට පස්සේ අපි දෙනවා constraints ටික. කොහොම තමයි අපි table එකක් හදන්නේ නේ. column name එක data type එක. අපිට ඕනේ නම් මේක ඉස්සරහින් තව constraint එකක් ලියන්න පුළුවන් space එකක් දාලා. හරි. name වාචා space තව ඕනනම් ලියන්න පුළුවන් not null. age එකටත් එහෙමයි. age column name එක int කියන්නේ data type එක. ඊට ඉස්සරහින් space එකක් දාලා මට ඕන නම් constraint එකක් දෙන්න පුළුවන්. මේකෙත් එහෙමයි. grade කියන්නේ column එක වාචා 10යි කියන්නේ data type එක. ඔන්න ඔහොමනේ අපි table එකක් හදන්නේ. right. අපි දැන් මේ code ටික run කරලා නිකන් බලමු.
ඊළඟට use db use school db කියන්නේ අපි හදපු database එකේ නම. ඒක පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. නැත්නම් සර්වර් එක දන්නේ නැන්නේ මොන database එකත් එක්කද අපි කටයුතු කරන්න කියලා. database change කියලා ආවා. ඊළඟට මම මෙන්න මේ table එක හදනවා. මම code එක copy කරා මෙන්න paste කරා රන් වුණා. දැන් අපිට ඕන නම් table එක බලන්න පුළුවන් show tables දීලා. මෙන්න අපිට පේනවා student table එක. මම ඕනනම් student table එක describe කරලා පෙන්නන්න. මෙන්න table එකේ තියෙන column ටික. id, name, age, grade. ඊළඟට insert command එක. insert එකෙන් කරන්නේ අපි table එකකට data add කරනවා. වගුවකට add කරනවා. insert එක ලියන්නේ insert into කියලා ලියලා table එකේ නම ඊට පස්සේ column name ටික අපි දෙනවා වරහන් ඇතුලේ name age grade ඊට පස්සේ values ටික අපි වරහන් ඇතුලේ comma වලින් කඩ ලබා දෙනවා. මෙතන අපි දාපු පිළිවෙලටම තමයි values ටික දෙන්නත් ඕනේ. name ට අමල් age ට 18යි grade එක A. මේ විදිහට values කීපයක් අපිට ඕන නම් comma දදා වරහන් ඇතුලේ දෙන්න පුළුවන්. right අපි දැන් මේක run කරලා බලමු. අන්න run වුණා. query okay කියලා ආවා. ඊළඟ එක update statement එක. update statement එකෙන් කරන්නේ තියෙන table එකක data වෙනස් කරනවා. change data. update එක අපි ලියන්නේ update student කියලා ලියනවා. student කියන table එකේ නම set කරන්න කියලා ලියලා මුලින්ම ලියන්නේ update කළ යුතු අගය. update කරන්න ඕන කොහේද කියන එක. දැන් අපි මෙතන කියන්නේ grade කියන column එකේ අගය A+ කරන්න කියලා. ඊළඟට where එකේ දාන්නේ කාගේද කියන අගය. who update කරන්න ඕන මොකද්ද මේක what මේක who කාගේද where එකේ දාන්නේ කාගේද set එකේ දාන්නේ what update කරන්න ඕන මොකද්ද කාගේද update කරන්න ඕන අමල්ගේ. එහෙනම් මොකද්ද මේ කෝඩ් එකේ තේරුම? නම අමල් වන පුද්ගලයන්ගේ grade එක A+ බවට පත් කරන්න මොන table එකේද? student table එකේ. අපි run කරලා බලමු. අපි මුලින්ම බලමුද අපේ තියෙන table එකේ මොනවද දත්ත තියෙන්නේ කියලා. table එක දත්ත බලනවා නම් අපි select නේ පාවිච්චි කරන්නේ. select all from students. මෙන්න table එකේ data ටික. දැන් අපි අප්ඩේට් කරන එක run කරලා බලමු මොකද වෙන්නේ කියලා. run වුණා. දැන් අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා අලුත් table එකේ. අන්න බලන්න කලින් grade එක අමල්ගේ A තිබ්බේ. දැන් අමල්ගේ grade එක A+ වෙලා. අන්න අප්ඩේට් වුණා. ඊට පස්සේ delete. delete එකෙන් කරන්නේ table එකක තියෙන දත්ත මකලා දානවා. delete එක අපි ලියන්නේ delete from කියලා ලියලා table එකේ නම ලියනවා. ඊට පස්සේ where කියලා දාලා කාගේද කියලා ලියනවා. එතකොට මේකෙන් කමල් කියන පුද්ගලයාගේ කමල් කියන name එක තියෙන student ගේ සම්පූර්ණ row එකම erase වෙලා යනවා. ඒ කියන්නේ මෙන්න මේ row එක සම්පූර්ණයෙන්ම erase වෙලා යනවා. මෙන්න මේ දෙවෙනි row එක. හරි අපි run කරලා බලමු. run වුණා. දැන් අපි බලමු table එකේ කමල්ගේ data එක තියෙද කියලා. අන්න බලන්න මොකද වෙලා තියෙන්නේ. කලින් කමල් හිටියා. දැන් කමල් නැහැ.
ඊට පස්සේ සම්පූර්ණ ටේබල් එකෙන්ම data delete කරනවා නම් delete from student දෙන්න තියෙන්නේ. ඒතර සම්පූර්ණ ටේබල් එකම clear වෙනවා. හැබැයි ටේබල් එක තියෙනවා. keep the table. ඔයාට ටේබල් එක පිටින්ම උගුලලා දාන්න ඕනේ නම් drop table කියලා තමයි දෙන්න ඕනේ. drop table students. එතකොට මේකෙන් සම්පූර්ණ ටේබල් ස්ට්‍රක්චර් එකම වැකිලා යනවා. delete එකෙන් වෙන්නේ ටේබල් එකේ තියෙන දත්ත සියල්ල විතරයි delete වෙන්නේ. right. ඊට පස්සේ select එක. select එකෙන් කරන්නේ දත්ත එළියට අර ගන්නවා. හරි. ටේබල් එකක් ඇතුලේ තියෙන දත්ත එළියට අර ගන්නවා. view data. ඒක අපි ලියන්නේ select තරුව එහෙම නැත්නම් මෙතන column name එක ලියන්න පුළුවන්. උදාහරණයකට name, age. එහෙම නැත්නම් තරුවෙන් කියන්නේ සියලුම දත්ත කියන එක. සියලුම දත්ත ගන්න ඒ student කියන table එකේ. කොහොම තමයි අපි ලියන්නේ. අපි දැන් මේක run කරලා බලමු. අන්න ස්ටුඩන්ට් කියන ටේබල් එකේ සියලුම දත්ත ලෝඩ් වුණා. මේ තියෙන ස්ටුඩන්ට් ටේබල් එකේ සියලු දත්ත. මට ඕන නම් නිශ්චිත කොලම් එකක් කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. select මම මෙතන දෙනවා name, age. එතකොට 9යි age එකයි කියන data ටික තමයි select වෙන්නේ. අන්න 9යි age එකයි විතරයි ආවේ. ඒ වගේම මට ඕනේ නම් data filter කරන්නත් පුළුවන්. මෙතන අපි column නේ filter කරන්නේ. data filter කරන්නත් පුළුවන්. එහෙම කරනවා නම් මෙන්න මේ where එකත් එක්ක condition එකක් දාන්න තියෙනවා. මේ බලන්න. select all from students where එකක් දාලා අපි කාගේද කියලා කියනවා. කාගේද? grade එක A වන ළමයිගේ. එහෙනම් මේකේ තේරුම තමයි grade එක A වන ළමයින්ගේ student කියන table එකෙන් සියලුම column එළියට ගන්න. ඔයාලා code කියවද්දි ළමයි ඔයාලගේ paper එකේ code run කරන්න අහනවනේ. කියවද්දි ඔයාලා අග ඉඳන් මුලට කියවන්න. එතකොට හරිය ලේසි. grade A වන students ලගේ සියලුම column ගන්න. අපි දැන් run කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. අන්න grade එක A තියෙන්නේ නිමාලිගේ විතරයි. නිමාලිගේ සියලුම column කියලා කියන්නේ ID, name, age, grade. අන්න නිමාලිගේ ID, name, age, grade කියන එක ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද කතාව? හරි. ඔන්න ඕක ඒ අදාළ query එක අපි මෙන්න මේක ඇතුලේ දැම්මට පස්සේ ඕක run වෙනවා. හරි. අපි දැන් එකින් එක full code වලින් කතා කරන්න යමු ඕක. උදාහරණයක් මම ඕනම් කරලා පෙන්නන්න. මේ බලා ගන්නකො. හරි. මම console එකෙන් මුලින්ම අපි database එක drop කරලා දානවා. drop database අපේ database එකේ නම මොකක්ද? school.db නේ. school.db. drop වුණා. මම ඕනම් show databases දීලා පෙන්නන්න. දැන් school.db කියලා database එකක් නැහැ. කොහෙවත් නැහැ. හරිද? දැන් මම මේක මගේ SQL එකෙන් නෙමෙයි PHP එකෙන් run කරලා පෙන්නන්නම් ඔයාලට. හරි. මේ බලන්න. කලින් වගේම ඔන්න connection එක හදලා connection එක check කරා. මේ part එක කොහොමත් හැම වෙලෙම කරන්න ඕන. මොකද හේතුව අපි අපේ web server එකේ ඉන්නේ database server එක තියෙන වෙනත් තැනක නිසා. ඒක කරා. දැන් ඔන්න මම database එක හදන code එක run කරනවා. මුලින්ම double op වලින් අපි කරමු. ඔන්න query කියලා ලියලා මෙන්න ඒක ඇතුලේ මගේ SQL code එක ලිව්වා. database එකක් හදන්න කියලා. හරිද? අපි දැන් මේක run කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න මම control S ඔබලා save කරා. දැන් මම මගේ local host එකට ගිහිල්ලා PHP DBMS connection folder එකට ගිහිල්ලා මම මේ හදලා තියෙන දෙවෙනි PHP code එක run කරනවා.
create database php කියන ෆයිල් එක. හරි. run වුණාට මට output එකක් ලැබුණේ නැහැ. මොකද හේතුව මම කෝඩ් එකේ කොහෙවත් කියලා නැහැ run වෙලා ඉවර නම් හරිද නැද්ද කියලා ප්‍රතිදානයක් දෙන්න කියලා. ඒක මම කොහෙවත් කෝඩ් එකේ කියලා නැති නිසා තමයි මෙතන මොකුත් output එකක් ආවේ නැත්තේ. හරි. අපි කමක් නැහැ back end එකට ගිහිල්ලා SQL එකට log වෙලා බලමුකෝ database එක හැදිලාද කියලා. ඔන්න මම මෙතන ගහනවා show databases. අන්න school DB එක හැදිලා. කලින් මම delete කරා. දැන් ඔන්න හැදිලා. පැහැදිලිද? ඒ කියන්නේ මේ කෝඩ් එක run වෙලා. කෝඩ් එක run වුණා. හරි. දැන් මේක ටිකක් quality මදි. එහෙනම් මම චුට්ටක් මේක වෙනස් කරනවා. මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ කෝඩ් එක අරගෙන මම මේක විචල්යක් ඇතුලේ දානවා. $SQL කියලා විචල්යක් ඇතුලේ. දාලා මම මෙතන query එකට call කරනවා $SQL. ඒක ගැටලුවක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා විචල්යක් call කරාම කොහොමත් එන්නේ විචල්යේ data ටිකනේ. ඉතින් ඔන්න ඕක රන් කරනවා. කොහොම කරත් රන් වෙනවා. හරිද? right. අපි බලමු ටිකක් ඕක තව දුරටත් අප්ඩේට් කරලා රන් වුණා නම් created successfully කියලා එන්න run නොවුණා නම් created unsuccessful කියලා පණිවිඩයක් එන්නත් විදියට පොඩ්ඩක් වෙනස් කරමු. මේ බලන්නකෝ මේ කෝඩ් එක. මෙන්න බලන්න මේ කෝඩ් එක. ඔයාලට පේනවද SQL කියලා විචල්ය ඇතුලේ දාලා තියෙනවා create database school db. ඊට පස්සේ මේ බලන්න මම con query run කරන part එක if එකක් ඇතුළට දාලා ඔයාලට පේනවද if එක true වුණොත් සිද්ධ වෙන දෙයක් තියෙනවා. if එක false වුණොත් සිද්ධ වෙන දෙයක් තියෙනවා. මේ if එකක් ඇතුලේ දාලා මම කරන්නේ query එක run වුණා නම් ඒ කියන්නේ query එක හරියට run වුණා නම් අවේ true නේ. එහෙනම් true ට සමානයි නම් true නෙන්නේ ප්‍රතිදානේ. true ට සමානයි නම් ඒ කියන්නේ run වෙලා නම් database created successfully කියලා එන්න ඕනේ. ඒක error එකක් ආවොත් ඒක error run උනේ නැත්නම් error එකක් යවලා error එක මොකක්ද කියලා පෙන්වන්න ඕනේ. හරිද? හරි. අපි දැන් මේක run කරලා බලමු. ඔන්න මම මගේ local host එකට යනවා. ගිහිල්ලා back ගිහිල්ලා refresh කරලා මෙන්න මම ආයෙ මෙයාව open කරනවා. කලින් අපිට ප්‍රතිදානයක් ලැබුණ නැති වුණාට දැන් බලන්න. අන්න error එකක් තියෙනවා කියලා ආවා. අපි බලමු error එක මොකක්ද කියලා.
එතන quotation එකක් හැලිලා. අන්න database created successfully කියලා ලැබුණා. හරිද? ඔය විදිහටම මට procedural method එකෙන් කරන්නත් පුළුවන්. මේ තියෙන procedural method එක. මේ බලන්න. procedural method එකේදී අර විදිහටම SQL code එක ලියලා මේ උඩ කෑල්ල වාලා දැන් ඉගෙන ගත්තනේ connection එක හදලා check කරන part එක. ඒක කොහොමත් හැම වෙලෙම කළ යුතුයි. මෙන්න SQL code එක ලිව්වා. අර MySQLi query කියන එක ඇතුළට connection එකයි SQL code එකයි දාලා ඒක run කරනවා. ඔක නිකන් ලියන්නත් පුළුවන්. මේක if එකක දාලා කරන්නේ run වුණා නම් successfully කියලා එන්න ඕන. run උනේ නැත්නම් error එක පෙන්වන්න ඕන. ඒකට තමයි මේ if එකක් ඇතුලේ execution එක දාලා තියෙන්නේ. එකම දේ තියෙන්නේ දැක්කද ළමයි? එකම දේ තියෙන්නේ. චුට්ට චුට්ට තමයි මේ procedural සහ object oriented වලදී වෙනස් වෙන්නේ. පැහැදිලිද? right. ඔය විදිහටම අපිට පුළුවන් insert එක run කරන්න. එතකොට මෙන්න මෙතන අර විදිහටම insert into කියලා ලියන්න තියෙන code එක. ඔය විදිහටම update එකක් පුළුවන්. ඔය විදිහටම delete එකක් පුළුවන්. ඒක ඔයාලා try කරලා බලන්න. code එක නිකන් ලියන්න තියෙන මෙතන. ඊළඟට මම කියලා දෙන්නම් data ටිකක් select කරගන්න හැටි. ඕකේ විශේෂ දෙයක් තියෙනවා උගන්නන්න. right. මේ බලන්න. හරි. right. දැන් ඔන්න select query එකක් අපි run කරන්න හදන්නේ. ඔන්න මම ලියලා තියෙනවා select කලින් වගේම මුලින්ම database එකේ connection එක හදලා check කරනවා. ඒක මම දැන් කතා කරන්න යන්නේ නැහැ. කලින් අපි කතා කරපු නිසා. ඔන්න දැන් මම select එක run කරන්න යන්නේ. select name age from student where grade A. කියන්නේ මොකද්ද මේකේ තේරුම? grade එක A වන students ලගේ නමයි age එකයි ගන්න. එහෙනම් name age කියන column ටික එනවා කාගේද? grade එක A වන students ලගේ. හරි මම ඔන්න table එක open කරලා පෙන්නන්න. මෙන්න students table එක. මේකේ තියෙනවා අමල් කමල් නිමාලි. එතකොට A grade එක තියෙන්නේ අමල්ගේ නිමාලිගේනේ. එහෙනම් අමල්ගේ නිමාලිගේ නමයි age එකයි කියන column දෙක select වෙනවා. එන්න මේ දෙක තමයි select වෙන්නේ. හරි. ඉතින් ඔන්න මම ඒක run කරන්න SQL code එක con query එක ඇතුලේ run කරන්න කියනවා. අපි දැන් මේක run කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙන්න select.php ෆයිල් එක තියෙනවා local මොකුත්ම output එකක් නැහැ. ඇයි මේ මොකුත්ම output එකක් නැත්තේ? මොකද්ද මේකට හේතුව? මේකට හේතුව තමයි අපි මෙන්න මෙතන ප්‍රතිදානය කරන්න කියලා කිව්වේ නැහැ. මොකද අපි කිව්වේ මේ SQL code එක run කරන්න කියලා විතරයි. එහෙනම් දැන් අපි මේක echo කරලා බලමු. echo කරන්න මේ run වෙලා එන code එක කියලා කියමු. දැන් බලන්න. ඒත් මොකුත් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් අපි කරන්න ඕන ඇත්තටම මේ run වෙලා ලැබෙන අගය ප්‍රතිදානය කරගන්න නම් මුලින්ම මේ run වෙලා ලැබෙන අගය විචල්යක් තුල දාන්න ඕන. ඔන්න මම හදනවා විචල්යක් $result කියලා. ඒකට මම දාගන්නවා මෙන්න මේ query එක run වෙලා ලැබෙන අගය. ඒතර query එක run වුණාම ලැබෙන්නේ name age කියන columns ටික grade එක A වන ළමයින්ගේ. ඒ විස්තරට තමයි මේක ඇතුලේ තියෙන්නේ. දැන් මම මෙයාව echo කරලා පෙන්නන්නම් මොකද්ද වෙන්නේ බලන්නකෝ. ඒත් අර විදිහමයි. මෙන්න බලන්න මම දැන් රීලෝඩ් කරන්නම් කෝඩ් එක. බලන්න.
ඒත් ඒ විදිහම. මොකද්ද මේකට ඇත්තටම හේතුව? මේකට හේතුව තමයි මෙන්න මේ වේරියබල් එක තමයි මල්ටි ඩයිමෙන්ෂනල් ඇරේ එකක්. සාමාන්‍ය ඇරේ එකක් නෙමෙයි මල්ටි ඩයිමෙන්ෂනල් ඇරේ එකක්. හරිද? ඔයාලට මෙන්න මේ රූපෙන් පෙනේවි ඒක මොන වගේ දෙයක්ද කියලා. අන්න ඒ හින්දා අපිට සිද්ධ වෙනවා ළමයි මෙන්න මෙයාව print කරන්න මේක loop එකක් ඇතුළට දාන්න. කොහොමද අපි දැන් මේක loop එකක් ඇතුළට දාන්නේ? මෙන්න මෙහෙමයි. මම ලියනවා while loop එකක්. while condition එක විදියට දානවා මෙන්න මේක. හොඳට බලන්න. dollar result ගේ fetch assoc කියන ෆන්ක්ෂන් එක රන් කරන්න කියනවා. එතකොට මේකෙන් කරන්නේ result කියන වගුවේ ඒක දැන් වගුවක්නේ. ඒකේ row එකෙන් row එක select කරලා ගන්නවා. එක row එකක් කියලා කියන්නේ මෙන්න මේ එක කෑල්ල. අවල් 18. ඊට පස්සේ select කරලා තියෙන්නේ නිමාලි 18. ඔන්න ඒ ඒ row එකක් මම select කරලා දාගන්නවා තව විචල්යක් ඇතුලේ. dollar row කියලා විචල්යක් ඇතුලේ. හරිද? එතකොට පළවෙනි row එක select කරලා result ගේ ඇතුලේ තියෙන පළවෙනි row එක select කරලා ඒක row කියන විචල්යකට දාලා while එක run වෙන්න ගන්නවා. ඒතර මේ while එක run වෙන්නේ කොතෙක් දුර වෙනකන්ද? මේ while එක run වෙන්නේ row කියන විචල්යට අගයක් තියෙන තාක්කල්. අගයක් තියෙන තාක්කල් run වෙනවා. අගයක් නැති වෙච්ච ගමන් while එක end වෙනවා. ඒක තමයි ඒකේ තේරුම. හරි. එහෙනම් row ට අගයක් ලැබෙන තාක්කල් ඔන්න මම දැන් run කරන්න කියනවා. echo කරන්න කියනවා. මම මුලින්ම එක කෑල්ලක් විතරක් print කරලා පෙන්නන්න. row ගේ $row කියන්නේ ළමයි සාමාන්‍ය array එකක්. සාමාන්‍ය associative array එකක්. වාට දැන් මෙන්න මේකේ පෙනේ. කොහොමද හැදෙන්නේ කියලා. $row එක. ඒතකොට පළවෙනි අවස්ථාවේදී data වැටෙන්නේ මෙන්න මේ විදිහට. මේ image එකේ විදිහට. ඉතින් මේ $row ගේ මට name එක print කරන්න ඕනේ නම් මම මෙතන කොටු වරහන් ඇතුලේ $row ගේ name එක print කරන්න කියලා කියන්න ඕනේ. හරිද? එතකොට name කියන column එකට අයත් වන පළවෙනි row එකේ තියෙන name ගේ අගය print වෙනවා මේකෙන්. අන්න මම නඩ් කරලා පෙන්නන්නම් බලාගන්න. මම දැන් කියලා දෙන්නම් කොහොමද select command එකක් run කරන්න කියලා. ඒක හැබැයි චූට්ටක් වෙනස් වෙනවා. මම ඇයි කියලා කියන්නම්.
ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා මේ හැම කමාන්ඩ් එකක්ම සිලෙක්ට් එක ඇරෙන්න අනිත් හැම කමාන්ඩ් එකක්ම database එක ඇතුලේ run කිරීමක් විතරයි වෙන්නේ. හැබැයි select එකේ පොඩි වෙනසක් තියෙනවා. database එකේ run කරලා ලැබෙන ප්‍රතිදානයක්. ඒ ලැබෙන ප්‍රතිදානය අපි user ට පෙන්වන්නත් ඕනේ. output කරන්න ඕනේ. echo කරන්න ඕනේ. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ බලන්නකෝ. ඒ වගේම මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි database එක හදන වෙලාවේ username password server name ටික දුන්නට database එක හැදුවට පස්සේ code run කරද්දි මතක තියාගන්න අනිවාර්යෙන්ම database එකත් මෙතන අර්ථ දක්වන්න ඕනේ. server name username password විතරක් මදි. හරි මම එහෙනම් මෙතන variable එකක් හදනවා $db කියලා. එයාට මම දානවා අපේ database එකේ නම. අපේ database එකේ නම school db නේ. මම දානවා use කරන්න school db. ඒ වගේම මම මෙතන කියන්නත් ඕනේ parameter එකක් විදිහට argument එකක් විදිහට database එක විදිහට db use කරන්න. හරි. ඔය ටික තමයි සාමාන්‍ය විදිහට connection එක හදන්නේ. හදලා දැන් ඔන්න මම code එක run කරනවා. $SQL ඇතුලේ දාලා තියෙනවා select all from students. මම ඔන්න where එකකුත් දාන්න. where grade සමානයි a. grade එක A එකක් වන ළමයින්ගේ සියලු විස්තර ගන්න කියලා තමයි මම මේ code එකෙන් කියන්නේ. සියලු විස්තර නැතුව මම ඒක අපි ගමු name එකයි age එකයි. එතකොට ලස්සනයි. සියලු විස්තර නැතුව. හරි. දැන් මේකේ තේරුම දන්නවනේ. grade එක A වන students ලගේ නමයි වයසයි ගන්න. ඒ කියන්නේ මෙන්න මේක තමයි ලැබෙන්නේ. මෙතන select all from ඒ කියන්නේ මෙන්න මේක තමයි ලැබෙන්නේ. select කරන්න. code එක මම copy කරලා paste කරන්න. මෙන්න මේක තමයි ප්‍රතිදානයේ විදියට ලැබෙන්න ඕනේ. වෙබ් බ්‍රවුසර් එකෙන් ලැබෙන්න ඕන ඕක. හරි. මෙන්න ඉතින් මම query එක execute කරන්න කියනවා $SQL පාවිච්චි කරලා. $SQL කියලා කියන්නේ අපේ මේ select query එක. හරි. con query SQL. හරි. දැන් අපි run කරලා බලමු. මෙන්න select.php කියන එක තමයි දැන් මම හදපු එක. මොකුත් output එකක් නැහැ. ඇයි ඒ මොකුත් output එකක් නැත්තේ? හේතුව තමයි ළමයි මේක select කරලා තියෙන්නේ හැබැයි මම echo කරලා නැහැ. එහෙනම් අපි මෙයාව echo කරලා බලමුද? මේක run කරාට පස්සේ ලැබෙන අගේ echo කරලා බලමුද? ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඒත් මොකුත් නැහැ. error එකක් තමයි එන්නේ. මොකද මේකට හේතුව? මේකට හේතුව තමයි අපිට මෙහෙම නිකන් තියලා echo කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා ළමයි මේ ප්‍රතිදානය විචල්යක් ඇතුලේ දාන්න. මොනවා විචල්යක් හදනවා result කියලා. ඒක ඇතුළට දානවා මේ query එක run කරලා ලැබෙන අගය. දැන් අපි බලමු result ප්‍රතිදානය කරලා. echo $result $result කියලා කියන්නේ ළමයි multi dimensional array එකක්. $result කියලා කියන්නේ multi dimensional array එකක්. ඒ කියන්නේ වගුවක්. ඒකේ තියෙනවා name age කියලා column දෙකක්. ඒකේ තියෙනවා අගයන් විදිහට මෙන්න මේ අගයන් set එක. අමල් 18 එක value එකක්, නිමාලි 18 තව value එකක්. හරි අපි දැන් run කරලා බලමු. ඒත් එහෙමයි. මොකද්ද මේකට හේතුව? හේතුව තමයි මෙයා multi dimensional array එකක් නිසා. මෙහෙම නිකං ප්‍රතිදානය කරාට නිශ්චිත output එකක් බලන්න බෑ.
එහෙනම් මොකද්ද මේකට කරන්න වෙන්නේ? අපිට කරන්න වෙන්නේ ළමයි මේ result ගේ ඇතුලේ තියෙන result කියන්නේ table එකනේ. table එකේ තියෙන row එකෙන් row එක select කරලා එක row එකකට අදාළව නම හෝ age එක හෝ ඒ දෙකම හෝ ප්‍රතිදානය කර ගැනීම. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මම දානවා while එකක්. while එකේ condition එක විදිහට මම ලියනවා result ගේ $result ගේ fetch assoc. fetch assoc එකෙන් කරන්නේ මොන හොඳට අහගන්න. $result කියන table එකේ row එකෙන් row එක select කරනවා. එකවරකදී පළවෙනි row එක, while එකේ උඩට ආවම ඊළඟට දෙවෙනි row එක, while එකේ උඩට ආවම ඊළඟට තුන්වෙනි row එක, row එකෙන් row එක select කරනවා. දැන් මේ select කරන row එක මන්ට variable එකක් ඇතුළේ දාගන්න ඕනනේ. එහෙනම් මම ඔන්න $row කියලා variable එකක් හදලා ඒකට දාගන්නවා මෙතනින් select කරලා ගන්න row එකේ අගය. ඒකත් ළමයි associative array එකක්. ඒ associative array එකේ values තියෙන්නේ name එක කමල්, age සමානයි 18යි. කොහොම row එකෙන් row එක වැටෙනවා. හරිද? right. මම පොඩි output එකක් අරන් පෙන්නන්න. echo කරන්න කියලා මම කියනවා. $row ගේ අපි දන්නවනේ array එකකින් data එකක් ගන්නවා නම් ඒ array එකේ නම ලියලා ඒකට දාලා key එක ලියන්න ඕනනේ කොටු අරහන් ඇතුලේ. keys විදියට තමයි ඔය name එකයි age එකයි තියෙන්නේ. values විදියට තමයි යාළගේ පළවෙනි row එකේ අගය වැටෙන්නේ. උදාහරණයකට name කියන key එකේ අගය බවට පත් වෙන්නේ මුලින්ම අමල්. age කියන key එකේ අගය බවට පත් වෙන්නේ 18. හරි. අපි name එක මුලින්ම select කරලා බලමු නිකන්. වේද කියලා. මම save කරා. දැන් අපි run කරලා බලමු. එතකොට මේකෙන් වෙන්නේ row by row අරගෙන ඒක දානවා row කියන විචල්යට දාලා ඇතුළට යනවා. row ට අගයක් තියෙන තාක්කල් මේ while loop එක කරකිනවා. row ට අගයක් නැති වෙච්ච ගමන් නවතිනවා. ඊට පස්සේ මම කියනවා row ගේ name එක print කරන්න. ඒ කියන්නේ name කියන විචල් key එකට දාලා name කියන key එකට දාලා value එක print කරන්න. හරි. දැන් අපි මේක save කරලා run කරලා බලමු. අන්න අමල් නිමාලි ආවා. මේක ටිකක් කැතයිනේ. අපි මේක පල්ලෙහාට ගන්න බ්‍රේක් එකක් දාමු කෝඩ් එක. ඔන්න මම මෙතන ඩොට් එකක් දාලා quotation ඇතුලේ br tag එක දානවා. දැන් අපි බලමු output එක. අන්න අමල් නිමාලි පහලට ආවා. පැහැදිලිද? ඔන්නම තමයි කරන්නේ. මේක තව දුරටත් ටිකක් හොඳ විදිහට ලිව්වොත් අපිට මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. හරි. මේ බලන්න. ඔන්න while එක ඇතුලේ මම දැම්මා echo name concatenate
name කියන මේ value එකත් එක්ක ඒකාබද්ධ කරන්න dollar row ගේ name එක. ඒ කියන්නේ පළවෙනි row එකට අදාළ name කියන key එකේ value එක. ඒ කියන්නේ අමල්. ඊට පස්සේ age වත් print කරලා ඒක concatenate කරන්න කියනවා. concatenate කියන්නේ ඒකාබද්ධ කරන්න කියනවා. age ගේ value එකත් එක්ක. ඒක ඒකාබද්ධ කරන්න කියනවා break එකත් එක්ක. එහෙනම් පළවෙනි row එක run වෙද්දි මොකද ලැබෙන ප්‍රතිදානය? name ඉස්සරහින් එනවා අමල්. age ඉස්සරහින් එනවා 18. ඊට පස්සේ පල්ලෙහා line එකට break වෙනවා. ඒක break වෙලා උඩට ගිහිල්ලා ඊළඟ row එක row කියන විචල් එක දාගන්නවා. කොහොම run වෙවි ප්‍රතිදානය ලැබෙනවා. දැන් අපි බලමු මේක run කරලා. අන්න ලස්සන output එකක් ආවා. name එක අමල්, age එක 18යි. ඊළඟ run එක යද්දී name එක නිමාලි, age එක 18යි. තේරුණාද? මේ කෝඩ් එක තව ටිකක් ඕනනම් සංකීර්ණ විදියට මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. if එකක් දාලා අපි check කරනවා result අගයක් තියනවද කියලා. result එකේ number of rows ඒ කියන්නේ result කියන table එකේ rows ගාන බිඳුවට වඩා වැඩිද කියලා. සමහර අපිට his table එකක් වෙන්නත් පුළුවන්. ඒක බිඳුවට වඩා වැඩි නම් විතරක් අපි while එක run කරන්න තියෙනවා. එහෙම නැත්නම් zero result කියලා පෙන්වන්න තියෙනවා. මම if එකක් දාලා තව දුරටත් ඕවා mod කරන්න පුළුවන්. ඒක දේවල් කරන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තරයේ තියෙන එකම දේ. මතක තියාගන්න. procedural method එකේදී අපි rows ගාන check කරන්නේ මෙන්න මේ function එක ලියලා. mysqli num rows result. ඒක බිඳුවට වඩා වැඩි නම් while එක run කරන්න. ඒකේ චූටි වෙනසකට තියෙන්නේ මේ fetch as of එක අපි ලියන්නේ මෙන්න මෙහෙමයි. mysqli fetch as of. මේකෙදි ලියන්නේ result ගේ fetch as of එක run කරන්න. මේකේ අපි ලියන්නේ mysqli fetch as of කියන function එක run කරන්න කියලා. චූටි වෙනසක් තියෙනවා. සිද්ධ වෙන දේ එකයි. එකම දේ සිද්ධ වෙන්නේ. දැන් මම හිතනවා PHP කියන part එක quality-යට හරිම විදිහට තේරෙන විදිහට වැඩේ ඔළුවට යන්නේ නැති කියලා. ඉතින් අපේ පල්ලෙහා තියෙන Telegram group එකට join වෙලා ඔයාලට තවදුරටත් විස්තර අරගන්න පුළුවන් අපි ගැන. ඒ වගේම මේ වැටෙන WhatsApp number එකට message එකක් දාලා ඔයාලට පන්ති පිළිබඳ විස්තර ටික දැනගන්නත් පුළුවන්. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.